අනුර දිසානායක ජනාධිපතිතුමා ජයග්‍රහණය කළොත් තමන්ගේ එංගලන්තයේ ඉන්න මිත්‍රයා නිශාන්ත වීරසිංහ ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරනවා කියලා කියනවා මුළු රටම දැක්කා. සංගීත් විජේසූරිය මහත්තයා බොරුකාරයෙක් නෙවෙයි. එයා මොකද කරේ? මාලිමා ආණ්ඩුව ආපු ගමන් $1 මිලියනයක් වෙනුවට ඩොලර් මිලියන 23ක්ම අරගෙන එයාගේ එංගලන්ත යාළුවා නිශාන්ත වීරසිංහත් එක්ක ඇවිල්ලා ජනාධිපතිතුමාව හමු වුණා. ජනාධිපතිතුමා ඔය වැඩේ කතා කරගන්න කියලා අద్භූත මුදල් ඇමති සංගීත් විජේසූරිය මහත්තයාට කියනවා මේ IMF ගිවිසුම නිසා ඩොලර් පරිත්‍යාග බාර ගන්න බෑයි කියලා. ජනාධිපතිතුමා මුදල් ඇමති කියලා නන්නාඳුන වෙනත් පුද්ගලයෙක් හඳුන්වා දුන්නේ ඇයි? ගැසට් මගින් ප්‍රසිද්ධ කර තියෙන ආකාරයට අපේ රටේ මුදල් අමාත්‍ය ධූරයේ දරන්නේ අනුර දිසානායක ජනාධිපතිතුමා. එතුමා මුදල් ඇමති ධූරයේ සිටිමින් වෙනත් පුද්ගලෙක්ව මුදල් ඇමති ලෙස තමන්ගේ පක්ෂයේ සහෝදරයෙක් වෙන සංගීත් විජේසූරිය සහෝදරයාට හඳුන්වා දුන්නේ ඇයි? අලුතින් මුදල් ඇමති කෙනෙක් පත් කරලාද එයාගේ නම ගැසට් මගින් ප්‍රසිද්ධ නොකළේ ඇයි? එහෙම නැත්නම් ජනාධිපතිතුමා තවමත් මුදල් ඇමති ධූරයේ දරන අතරේ වෙනත් කෙනෙක්ව මුදල් ඇමති විදියට පෙන්නුවද? පරණ කතාවක් තියෙනවා. ඔය තඹුත්තේ ගම පැත්තේ හිටියලු අගරු කුමාර කියලා ජෛපේ තරුණේ 87 89 භීෂණ කාලේ. දවසක් ගමට හමුදාවෙන් පැනලා කවුද අගරු කුමාර කියන්නේ කියලා ඇහුවම වෙන කෙනෙක්ව අන්න අරයා තමයි අගරු කුමාර කියන්නේ කියලා පෙන්නලා එයා පැනගත්තා. අන්න අගරු කුමාර හමුදාවට වෙනත් කෙනෙක් පෙන්නපු විදියටම ජනාධිපතිතුමා තමන් මුදල් ඇමති ධූරයේ සිටිමින් සංගීත් සහෝදරයාට වෙන කෙනෙක්ව පෙන්නුවාද? මේවා ඉතින් සෑහෙන්න හිතන්න ඕනි මොලේ කරගැටමතු වෙන ප්‍රශ්න. හැබැයි ජනාධිපතිතුමා මුදල් ඇමති කියලා පෙන්නපු මේ අద్භූත පුද්ගලයා, අද්භූත මුදල් ඇමතිවරයා කවුදයි කියලා හොයාගෙන ඔහුට දඬුවම් කිරීම අත්‍යවශ්‍යයි. මොකද ඔහු මේ රටට දැවැන්ත අපරාධයක් කරලා තිබෙන නිසා. ඔහු දේශද්‍රෝහියෙක් නිසා. ඇයි අපි එහෙම කියන්නේ? මේ අద్භූත මුදල් ඇමතිවරයා IMF ගිවිසුම අනුව ඩොලර් පරිත්‍යාග බාර ගන්න බෑයි කියමින් රටට ගෙනාපු අපේ සංගීත් විජේසූරිය කලාකරුවාණන් රටට ගෙනාපු ඩොලර් මිලියන 23ක පරිත්‍යාගයක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එතකොට ඇත්තෙන්ම මේ IMF ගිවිසුම කීප වතාවක් සම්පූර්ණයෙන්ම කියවපු පුද්ගලයෙක් විදියට මම ඊටාම වගකීමෙන් ප්‍රකාශ කරනවා විදේශීය පරිත්‍යාග බාර ගැනීම තහනම් කරන කිසිම වගන්තියක් IMF ගිවිසුමේ නැහැ. එහෙම තිබුණා නම් දික්වා කාලේ අපි ලෝකේ පුරා විවිධ රටවලින් විවිධ සංවිධානවලින් ආධාර බාරගත්තේ කොහොමද?